කතා කරන්නේ යහළුවන් ගැන කලින් වීඩියෝ වලදී. ඒක මට මේ කතාවත් මතක් වුණා. මම මේ වීඩියෝ කරන්න පෙළඹුණේ අදහස් කරේ අන්න ඒ කාරණේ හින්දා. එයාලට මතක ඇති ඒ සුමානේ දවසක අපේ රටේ එක්තරා ප්‍රදේශයක 9 පන්තියේ ඉන්න දරුවෙක් තමන්ගේ තාත්තා විසින් ඝාතනය කරනවා. ඒකට හේතුව තමයි තාත්තා කියන දේ දරුවා ඇහුවේ නැති එක. මම මේක පුවත්පත්වලින් ඒ ගැන විස්තර ගොඩක් කියවුවා පුතේ. එතකොට ඒ විස්තර වලට අනුව ඒ දරුවාගේ අම්මා නෑ. මම විදේශගත වෙලා ඉන්නේ. තාත්තගෙන් වෙන් වෙලා. එතකොට මේ දරුවට මේ තාත්තා පුදුම ආදරයක් තියෙනවා. එයා හම්බ කරන දේ 4න් 3ක් විතරයි. මේ දුව වෙනුවෙන් තමයි මේ තාත්තා වියදම් කරනවා කියලා පුවත්පත්වල සඳහන් කරලා තිබුණා. ඉතින් බලන්න කොච්චර ඛේදවාචකයක්ද මේ තරම් ආදර කරන තාත්තගෙන් දැන් මේ තාත්තා මේ ලෝකයේ අසරණ වෙලා ඉර දඬුවම්දී දරුවා ජීවිතේ සමහරවිට ඇයි අපිට බැරි වුනේ මේ දේ නිදිම වෙන්නේ නැති විදිහට හොඳ යාළුවෙක් එක්ක කියලා මේකට හොඳ උපදෙසක් ගන්න ඒ දරුවාට ශක්තිය තිබුණා ඒ ලස්සන දියුණු අදට ජීවත් වෙනවා කොච්චර සතුට වැඩදායක කෙනෙක් කරන්න පුළුවන්ද ඒ තාත්තා උත්සාහ කරේ ඒ සඳහා අනවශ්‍යයි කියලා හිතන දේවල් ඒ තාත්තට දැනෙන විදිහට දරුවගෙන් ඈත් කරන්න තමයි ඒ තාත්තා උත්සාහ ගත්තේ ඒ දරුවාට තියෙන පුදුමාකාර ස්නේහය නිසා